කච්චගේ පුතා වැඩිහිටියෙක් විදිහට මම ඔයාට කියන්නේ ඔයා ඔය ප්‍රශ්න වලින් ඈත් වෙන්න. ඈත් වෙලා ජීවිතේ දිනන්න බලන්න. මට ඇහුණු විදිහට වට ලස්සන නමක් තියෙනවා. තාත්තට ජීවිතේ එක තැනක වැරදිච්ච නිසා අද ඔයාටත් සිද්ධ වෙලා තියෙනවා මේ ප්‍රශ්න මැත්තේ දුවන්න. අම්මගේ ප්‍රශ්න, තාත්තගේ ප්‍රශ්න කතා කරලා එක එක්කෙනාගේ ලනු කන්න එපා. ඔයාගේ ජීවිතේ තව එහෙට යන්න, ඉදිරියට යන්න ඔයාට තව අනන්තවත් අවස්ථාව තියෙනවා. ඔයාගේ නැති වෙච්ච තාත්තා වුණත් හිතයි කවදා හරි දවසක ඔයා මේ ප්‍රශ්න වලින් ඈත් වෙලා ජීවිතේ දිනුවට පස්සේ අන්න මගේ පුතා ජීවිතේ දිනුවා නේද කියලා. ඒක නිසා දැන් ඔයාගේ නම ලංකාවේ හැමෝටම අමතක වෙලා ඔයත් කජ්ජ වෙලා තියෙනවා. ඒක නිසා කජ්ජගේ පුතා වෙන්න එපා. ඔයාට නමක් හදාගෙන ඔයාට අනන්‍යතාවයක් හදාගෙන මේ ජීවිතේ දිනන්න. එතකොට ඔයා ළඟින් ඈත් වෙච්ච තාත්තා වුණත් කොහේ හරි ඉඳලා ඔයා දිහා බලලා ආශිර්වාද කරයි. ඒක නිසා එක්කෙනාගේ ලඩු කන්න ලෑස්ති වෙන්න එපා. මම දැක්කා ඔයාගේ කතාවේදී ඔයා කියනවා තාත්තා ඔය මිනිමරුමට සම්බන්ධ වෙනවා කියලා කියනකොට 2012 ඔයාට අවුරුදු 3යිලු. එතන ගැටලුවක් තියෙනවා. ඒ වගේම කියනවා ඔයා මේ කතා කරන්නේ කිසිම දේශපාලන පක්ෂයකට නෙවෙයි කියලා. ඔයාගේ අභිනයෙන් පේනවා ඔයාගේ යට මොකක් හරි හැංගිලා තියෙනවා කියලා. ලේයර් එකේ. ඒක නිසා ඔයා ওই දේවල් වලට සම්බන්ධ වීම මං හිතන්නේ ජීවිතේ කරගන්න ලොකුම විනාශයක්. අවුරුදු 16ක දරුවෙක් විදියට ඔයාට ඔය හැම දෙයකින්ම ඈත් වෙලා ජීවිතේ දිනන්න අවස්ථාවක් හදාගන්න. එච්චරයි. මම ඔයාට කියන්නේ වැඩි හිටියෙක් විදියට. ගන්නවා නම් ගන්න නැත්තම් නිකන් ඉන්න. ඔයාගේ කැමැත්ත.